අත හා සම්බන්ධ කාරණාවක්. මොකද මේ අත හා සම්බන්ධ කාරණා? අපේ සාම්ප්‍රදායික ගැමි විඥානය ඇතුලේ මේ අත හරි වැදගත් කාරණාවක්. අතින් කන්න බොන්න එහෙම නැත්නම් අනිත් මූලික ක්‍රියාකාරකම් කරනවට වඩා වාචිකව මේ අත කියන එක පාවිච්චි කරපු සුවිශේෂී තැන් තියෙනවා. අත ඇත්තටම සාම්ප්‍රදායික ගැමි සමාජයේ අත පාවිච්චි කරේ අවිඥානය කියන එක හඟවන්න. ඔබ මේ ගැන දැනන් හිටියද? අපි පොඩි උදාහරණ කිහිපයක් එක්ක සාකච්ඡා කරමු. මේ උදාහරණ මේ අත සම්බන්ධ කාරණාව කියන්න හේතුව මගේ බොහොම ළඟින්ම හිටපු මිතුරෙක් තමන්ට වෙච්චි අත්වැරද්දක් හින්දා පසුතැවීමට ලක් වෙලා බොහොම ડિප්‍රෙෂන් අපි කියන්නේ අර බොහොම මේ මානසික ආතතියකින් පෙළෙමි හිටපු වෙලාවක මේ මට යව මුණ ගැහුණා. ඉතින් යාට මන් දන්න තරමින් උපදෙස් දුන්නා. නමුත් මට හිතුණා ඔබත් එක්ක මේක සාකච්ඡා කිරීම වැදගත් කියන එක. මොකද ඔබටත් අත්වැරදීම් වෙන්න පුළුවන්. මොකද්ද මේ අත්වැරදීම්? ඇයි මේ අත් මෙතෙන්ට එන්නේ? ඇත්තටම අවිඥානික දේ මං කිව්වේ. අත හැම වෙලේම අවිඥානය හඟවන්න තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඇයි මේ අවිඥානය අත හඟවන්නේ? අත්වැරදි. මම හිතාමතා නෙමෙයි කරේ. විඥානිකව නෙමෙයි. අත්වැරදි. මගේ මනස නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ. මගේ අත. ඒ කියන්නේ ඒක තමයි බොහොම සරලම ක්‍රමය. සරලම විග්‍රහය හිතාමතා නොකරපු දෙයක් ගැන. අයියෝ මම හිතාමතා නෙමෙයි මේක කරේ. අත්වැරදි. අත්බෙහෙත් තව එකක්. මම දන්නේ මේකේ සයන්ටිෆික් බේස් එක. මම පරීක්ෂණාත්මකව මේක කරලා නැහැ. උදාහරණයක් විදිහට අපි කියනවා කීකිරිඳිය දාපුවාම තුවාල හොඳ වෙනවා කියලා. එතකොට කීකිරිඳිය වලින් කොහොමද තුවාල වෙන්නේ? කීකිරිය වල තියෙන රසායනික සංයෝගය මොකක්ද? තුවාලයක තියෙන තුවාලයක් සිද්ධ වුණාම අපේ ශරීරයේ ඒ පාටකවල තියෙන ඒ ස්වරූපයන් මොනවද? ඒක කොහොමද අර රසායනික සංයෝගයත් එක්ක වෙනස් වෙන්නේ? මේක අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා කීකිරිඳිය දාපුවාම තුවාලේ හොඳ වෙනවා. ඒක ඇවිල්ලා මේ අපිට මේ විඥානිකව අපි ඒ පිළිබඳව දැනුවත් නැහැ. විඥානිකෙන් අපි ඒ පිළිබඳව සැබෑ සත්‍ය දන්නේ නැහැ. හැබැයි ඒක අපි පුහුණුවක් විදිහට කරලා තියෙනවා. අපි දැනගෙන තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ඒක ඇවිල්ලා අත්බෙහෙතක්. ඒක අත්බෙහෙත්. අත්හදා බැලීම් කරනවා. ඇයි අත්හදා බැලීම් කරන්නේ? අපි අත්හදා බැලීම් කරන්නේ දෙයක් හරියටම දන්නේ නැතුව. අපි සැලසුම් කරලා කරන දෙයක් අත්හදා බැලීමක්. ඒ කියන්නේ දෙයක් කරනකොට අපි සැලසුම් කරනවා. නමුත් ඒ දෙයින් එන ප්‍රතිඵලය ගැන අපි හරියටම දන්නේ නැහැ. ඒක විද්‍යාත්මකව මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒතකොට ඒවා එක්ස්පයර්මන්ට් කියලා අපි අත්හදා බැලීම්. ඒක අපේ ගැමි විඥානය ඇතුලේ අත්හදා බැලීම් කියලා තමයි කියන්නේ. අත්දැකීම් තව එකක්. අත්දැකීම් තියෙනවා අපිට. අපි ප්ලෑන් කරලා අපි හිතාමතා නෙවෙයි මේවා ඒ දැනුම අරන් තියෙන්නේ. අපි නොහිතා අපිට මූණ දෙන්න වෙච්ච දේවල් ඇතුලේ අපි ඉගෙන ගත්ත දේවල්. ඒක අවිඥානිකයි. ඒවා පස්සේ අපි අර්ථකථනය කරනවා අත්දැකීම් විදියට. ඒ අත්දැකීම්. එතකොට අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒක තව කාරණාවක්. ඒ කියන්නේ අපි අවිඥානිකව මේක කරලා තියෙනවා. හැබැයි පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ වෙලා දිනවා. හරි මේ වැඩේ වැඩ කරනවා. මේක වැඩ කරනවා. මේක නියමයි. දැන් මේ ආදී වශයෙන් අපේ ගැමි විඥානය ඇතුලේ මේ අපි ගොඩක් දැන් පුරුදුලා තියෙන අර බටහිර සංස්කෘතියකට හෝ අපිට පරිබාහිර සංස්කෘතියකට ගැති වෙලා ඒ සංකල්ප ඔස්සේ ජීවිතය හෝ අපි කරන කින දේවල් ගැන ඉගෙන ගන්න. නමුත් අපි සාම්ප්‍රදායික ගැමි විඥානය ඇතුලේ
මේ හැම දෙයක්ම ගැබ් වෙලා තිබුණා. ඊට පස්සේ බොහොම සරල වචන වලින් දේවල් කරා. අත්වැරදි මම අවසානයෙන් කතා කරන්න කැමති දේ. අත්වැරද්දක් වෙලා තියෙනවා. මම හිතාමතා නෙමෙයි මේ වැරද්ද කරලා තියෙන්නේ. අත්වැරද්දක්. මම කියනවා කෙනෙකුට මට සමා වෙන්න. මගෙන් ඔයාට වැරද්දක් සිද්ධ වුණා. එතන වෙනස් කතාවක්. මම දන්නවා ඒ වැරද්ද. මගෙන් වැරද්ද ඒ වෙනකොට මම මේක දැනගෙනයි කරලා තියෙන්නේ. මගෙන් ඔයාට වැරද්දක් වුණා. මට සමා වෙන්න. අන සමාව ගන්නවා එතනදී. හැබැයි අපි ඊළඟට තවත් විදිහකට වෙනස් විදිහකින් මේක කියනවා. අනේ ඒක අත්වැරද්දක්. ඒ ගැන එච්චර හිතන්න එපා. ඒක මං හිතාමතා කරපු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මගේ විඥානිකව මම කරපු දෙයක් නෙවෙයි. ඒක අවිඥානයේ ඇතුලෙන් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මම නොදැනුවත් වෙච්ච දෙයක්. හැබැයි මං අතින් ඒක වෙලා තියෙනවා. අත්තරදී. මේ ආදි වශයෙන් අපේ සාම්ප්‍රදායික ගැමි විඥානය බටහිර සංස්කෘතියට වඩා බටහිර සංකල්ප වලට වඩා එහා ගිය ප්‍රකාශන ශක්තියකින් ප්‍රකාශනයකින් යුක්ත වුණු පුදුමාකාර ශක්තියක් තියෙන ගැමි විඥානයක් අපිට තිබුණා. අපි මේ පිළිබඳව නැවත හිතා බැලීම අවශ්‍යයි. ඉතින් මගේ අර යාළුවට වෙච්ච කාරණාවත් එක්ක මම මේක ඔයගොල්ලන්ටත් ෂෙයා කරන්න උත්සාහ කරේ. මේ අපි හැම වෙලෙම බලමු අපි නොදන්න අපි නොහිතන අපිට කියාගන්න බැරි දේවල් හැම වෙලෙම අපේ ගැමි විඥානය ඇතුලේ අපේ සාම්ප්‍රදායික ගැමි විඥානය ඇතුලේ පුදුමාකාර ප්‍රකාශන ශක්තියකින් යුක්තව ඒවා බොහොම ලස්සනට සරලව කතා කරලා තියෙනවා. අපි කතා කරමු තවත් කාරණා ගැන මේ සම්බන්ධයෙන් ඉදිරියේදී.